මාලිනිය හෙවත් රැජින මියගියේ යැයි සාවද්‍ය තොරතුරක්. ඇය මිය යන්නේ නැත. මිය යනවා තබා ඇය මහලු වේත් නැත. තරු මිය යන්නේ නැත. තරු වයස්ගත වෙන්නේ නැත. ඔවුන් සිටින්නේ අපට සමාන්තර විශ්වයකය. එබැවින් මගේ පුතාගේ දවසක එයාගේ පුතාද ඊටත් පසු පුතුන්ද දියණියන්ද මාලිනිය හෙවත් රැජිනට මොහොතකට හෝ ආදරය කරනු ඇත. රූපමය ඉතිහාසයේ ඉතිරිව තියෙන තාක්කල් මාලිනිය මිය යන්නේ හෝ මහලු වන්නේ නැත. ඇය අප හා සමාන්තර විශ්වයක අපට සමාන්තරව සදාකාලිකව පවතී. නමුත් අනේක විද මානසික වේදනා, ප්‍රේමයේ බිඳවැටීම්, සමාජීය ගැහැට, රෝග පීඩා, සිත්රිදීම් විඳිමින් තනිව හැඬු ලොව එක සිනාසුණු විශාල මිනිස් පිරිසකට ජීවන පැවැත්ම උදා කළ අවිහිංසක සුන්දරියක් මිය ගොසිනි. ඒ මියගිය ඇය රැජිනක් නොවේය. ඇය හුස්මගත් සුන්දර කුඩා ගැහැණියකි. ඇය රැජිනකගේ වෙස්මුහුණක් යට ජීවත්වුණු අවිහිංසක ප්‍රේමවන්තියකි. ඇය මිය ගොසිනි. ඇයට මේ ගැහැට පිරුණු ලෝකයෙන් වෙන් වූ දිගු සුවබර නින්දක් පතමි. නමුත් මාලිනිය හෙවත් රැජින සදාකාලිකවම අපව සනසවමින් සිනහසෙනවා ඇත. කිසිදාක නොමියුණු ඇත. තවත් අවුරුදු 100කිනුත් රැජින රැජිනමය. රැජින සදාකාලිකය. මෙය ජනප්‍රිය අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.